එතනින් එහාට ගිය තව මාරාන්තික උගුලක් තියෙනවා. මෙතනදී අපිට එන සුපර් පවර් එක මොකද දන්නවද? අපි ඇයි ඩිග්‍රී එකක් කරන්නේ? අන්තිමට එළියට ආවට පස්සේ වාට ඔෆර් එක එන්නේ 60,000යි. දැන් බය වෙන්න එපා. ඩිග්‍රී එකක් කරලා තේරුමක් නැති වෙනවනේ කියලා. එයා ස්ට්‍රේට් අවේ ලක්ෂයකමාරක් විතර පඩි ගන්නවා. ඔයාව ඕන වෙලාවක රිප්ලේස් කරන්න පුළුවන්. ඔයාට සප්ලයි කරන්න පුළුවන් වැලියු එක තව සෑහෙන වැඩි. ඉන්ජිනියර් කෙනෙක්ට පුළුවන් ඊට එහා ගිය මැෂින් එකක් ඩිසයින් කරන්න. ඔයාට බය හිතෙන ඉලක්කමක් කියන්න. 60,000. අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා අවුරුදු 4ක් ඩිග්‍රී එකක් කරලා ලෙක්චර් හෝල්ස් වල වරු ගණන් ඉඳලා අසයින්මන්ට්ස් ටොන් ගාණක් කරලා ඉන්ටර්න්ෂිප් කරලා ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට්ස් පුදුම හිතෙන ක්වොලිටියට කරලා අන්තිමට එළියට ආවට පස්සේ වාට ඔෆර් එක එන්නේ 60,000යි. ඒ අතරතුරේ මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. A-level 0 වෙනවා. මාස 6ක් හෝ අවුරුද්දක් මොකක් හරි ස්පෙෂලායිස් ස්කිල් එකක් හදනවා. මොකක් හරි එක මැෂින් එකක් තියෙන මේ මැෂින් එක හදන ඒ මැෂින් එක ඔපරේට් කරන්න පුළුවන් ස්පෙෂලායිස් මෙකැනික් කෙනෙක් වෙනවා. එයා ස්ට්‍රේට් අවේ ලක්ෂයකමාරක් විතර පඩි ගන්නවා. 60,000 සහ ලක්ෂයකමාර අතර තියෙන ක්ලියර් ગેප් එක වාට පේනවා. එතනින් එහාට ගිය තව මාරාන්තික උගුලක් තියෙනවා. ඒ උගුල තමයි අවුරුදු 4ක් තිස්සේ ඔයා 7-5ක්වත් උපයන්නේ නැතිකම. A-level ඉවර වෙලා යුනිවර්සිටි එකට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරන් ඉන්නවා කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම් දැන් බය වෙන්න එපා. ඩිග්‍රී එකක් කරලා තේරුමක් නැති වෙනවනේ කියලා. මටත් කෙමිකල් ඉන්ජිනියරින් ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා. නමුත් මම කවුරුත් නොකරන දෙයක් කරා. මම ඇත්තටම ස්කිල් අප් වුණා. මේ වීඩියෝ කරා ඔයාලට කියලා දෙන්න හදන්නේ තේ දේ. අපි හැමෝම කරන විදිහට යම්කිසි ඩිග්‍රී එකක් කරනවා කියලා හිතන්න. ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් කරනවා. ඒ අවුරුදු 4 ඉවර වෙලා එද්දී ඔයාගේ බැච් එකේ 100ක් ඉන්නවනම් ඔයා තව 100න් එක්කෙනෙක් විතරයි. ඔයා තව එක ඉන්ජිනියර් කෙනෙක් විතරයි. මෙතනදී වෙන භයානකම දේ තමයි ඔයාව එම්ප්ලොයි කරන එම්ප්ලොයර්ට ඔයාව සෙට් වෙන්නේ නැත්නම් ඔයා වගේ තව 99ක් ඉන්නවා ඒ රැකියාවට ගන්න පුළුවන්. සරලවම ඔයාව ඕන වෙලාවක රිප්ලේස් කරන්න පුළුවන්. නමුත් ඒ අතරතුරේ ඔයා මෙහෙම දෙයක් කරනවා. ඔයා ඉන්ජිනියරින් කරනවා. අතරතුරේ මැනේජ්මන්ට් ඩිප්ලෝමා එකක් කරනවා. ලීන් මැනේජ්මන්ට් ගැන ඉගෙන ගන්නවා. මාකටිං ගැන ඉගෙන ගන්නවා. සේල්ස් ගැන ඉගෙන ගන්නවා. අන්තිමට අවුරුදු 4 ඉවර වෙලා ඔයාගේ ඉන්ජිනියරින් ඩිග්‍රී එකත් එක්ක ඔයාට තියෙනවා සේල්ස් ගැන දැනුම, මාකටිං ගැන දැනුම. ඔයා කම්පැනි එකක වැඩ කරද්දී ඔයා මැනේජ්මන්ට් එක ඉස්සරහට ගිහිල්ලා මොකක් හරි ඉනෝවේෂන් එකක් පිච් කරනවා. ඔයා කියන්නේ නැහැ මේ මැෂින් එක තියෙනවා, මේ මැෂින් එක මාර ඔප්ටිමයිස් කරලා තියෙන්නේ අපි මේකෙන් මේ වෙනද පැය 2ක් යන වැඩේ පැයක් කරගන්න පුළුවන්. ඒවද විතරක් නෙමෙයි කියන්නේ. ඔයා කියනවා මේ මැෂින් එකට පුළුවන් මෙච්චර සල්ලි ප්‍රමාණයක් ඉතුරු කරන්න අවුරුද්දකදී. මේ මැෂින් එක අපිට පුළුවන් මේ කම්පනීස් වලට වෙනමම සෙල් කරන්න. මේක තව ප්‍රොඩක්ට් එකක්. ඔයාට සප්ලයි කරන්න පුළුවන් වැලියු එක තව සෑහෙන වැඩි. ඔයාට තේරෙනවද නිකන් ඉන්ජිනියර් කෙනෙක්ගේ සහ තව සප්ලිමෙන්ටරි නොලෙජ් අරගත්ත ඉන්ජිනියර් කෙනෙක්ගේ තියෙන වෙනස. ඔයා ආර්ට් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා කොපි රයිටින් ඉගෙන ගන්නවා. ඔයා කොහොමද ස්ක්‍රිප්ට් එකක් ලියන්නේ කියලා ඉගෙන ගන්නවා. ඔයාගේ එඩිට් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඔයා සේල්ස් පිච් එකක් ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඔයාට පේනවද ඔයාට එන වැලියු එක කොච්චරද කියලා? මෙතනදී අපිට එන සුපර් පවර් එක මොකද්ද දන්නවද? ඒ තමයි මම කලින් කිව්ව විදිහට ඉන්ජිනියරින් විතරක් කළොත් ඔයා අර ළමයි 100න් එක්කෙනෙක්. හැබැයි දැන් ඔයාට කම්පෙයාර් කරන්න පුළුවන් වෙන කවුරුවත් නැහැ. ස්ටාර්ටින් සැලරි එක 60,000යි නම් ඔයාට 60,000ක් දෙන්න බෑ ඒ එම්ප්ලොයර්ට. ඔයාට ඩිමාන්ඩින් පවර් එකක් තියෙනවා. ඔයාට මේ දේවල් කරන්න පුළුවන් කියලා, ඔයාට මේ නොලෙජ් එක තියෙනවා කියලා ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා. ඔයා ඉන්නේ වෙනමම බ්‍රැකට් එකක් ඇතුලේ. එතකොට ඔයා හිතන්න පුළුවන් එහෙනම් මම ඩිග්‍රී එකකට අවුරුදු 4ක් ඉන්වෙස්ට් කරන වෙලේ ඉන්ජිනියරින් පොඩ්ඩක් ඉගෙන ගන්නවා, සේල්ස් උත් ඉගෙන ගන්නවා, මාකටිං ඉගෙන ගන්නවා. සමහරවිට අවුරුදු 2-2.5 ඔය ඔක්කොම ටික ඉවර කරගෙන මට කෙලිම වර්ක් ෆෝස් එකට යන්න පුළුවන් කියලා. නමුත් අපි ඇයි ඩිග්‍රී එකක් කරන්නේ? ඩිග්‍රී එකකදී ඔයාට දෙන්නේ fully fundamental knowledge එකක්. මේ fundamental knowledge එකට පුළුවන් එක මැෂින් එකක් හදන්න නෙවෙයි. ඒක තමයි ටෙක්නීෂියන් කෙනෙක් ඉන්නේ. ටෙක්නීෂියන්ට පුළුවන් මැෂින් එකක් හදන්න. හැබැයි
ඉංජිනේර කෙනෙක්ට පුළුවන් ඊට එහා ගිය මැෂින් එකක් ඩිසයින් කරන්න. යම් කිසි ෆීල්ඩ් එකක ඩිග්‍රී එකක් කරාම ඔයාට එන වැලියු එක අන්න ඒක. මේන්ටේනන්ස් විතරක් නෙවෙයි. එතනින් එහාට දේවල් අලුතෙන් හදන්න. එතනින් එහාට සිස්ටම්ස් ඩිසයින් කරන්න. අන්න ඒ පවර් එක, ඒ අවශ්‍ය නොලෙජ් එක ඔයාට ලැබෙන්නේ ඩිග්‍රී එකක් through. ඩිග්‍රී එකක් කළොත් විතරමයි මේක හම්බෙන්නේ කියලා දෙයක් නැහැ. හැබැයි ඔයාට ඒ දේ ලබා ගන්න පුළුවන් ලේසිම දේ ඩිග්‍රී එකක් කිරීම. ඩිග්‍රී එකේදී ඇත්තටම අපි සල්ලි ගෙවන්නේ නැත්නම් අපි ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ගිහිල්ලා රටේ ඉන්න මිනිස්සු සල්ලි ගෙවන්නේ ඒ ඩිග්‍රී එක වෙනුවෙන්. ඒ නොලෙජ් එකට නෙවෙයි. ඒ නොලෙජ් එක ඕගනයිස් කරලා තියෙන එකට. ඉතින් ලේසියෙන් ඔයාට අවශ්‍ය නොලෙජ් එක ලබා ගන්න ඩිග්‍රී එකක් තමයි තියෙන හොඳම විදිය. නමුත් ඒ අතරේ අර වගේ සප්ලිමෙන්ටරි ස්කිල්ස් ටික හදාගෙන ඔයා ස්කිල් අප් වුණොතින් ඔයාට පුළුවන් ඔයාගේම බ්‍රැකට් එකක් ඩිෆයින් කරගෙන ඔයාට ඕන දේවල් ඩිමාන්ඩ් කරන්න. මේ වීඩියෝ එක පටන් ගත්ත ඉලක්කම 60000 තියෙනවනේ. ඔය 60000 උගුලක් බවට පත් වෙන්නේ ඒක වටේට තියෙන බිත්ති ටික ඔයා දැක්කේ නැති වුණොත් විතරයි. දැන් ඔයා ඒ බිත්ති ටික දන්නවා. ඒ බිත්ති වලින් එහාට යන්නේ කොහොමද කියලාත් ඔයා දැන් දන්නවා. ඒකට කරන්න තියෙන එකම දේ ස්කිල් අප් වෙන එක. ඔයා උසස් පෙළ අවසන් වෙලා නම් ඉන්නේ ස්කිල් අප් ඇකඩමි එක විදියට අපි ඕගනයිස් කරලා තියෙනවා ෆ්‍රී සෙමිනාර් එකක්. මේක 100% නොමිලේ පවත්වන්නේ ඔයා වෙනුවෙන්මයි. කොහොමද A level වල තියෙන මොමන්ටම් එක මේන්ටේන් කරගන්නේ? ඔයා A level වලින් පස්සේ ඔයාගේ ජීවිතය ඩිෆයින් කරගෙන ඒක ඩිසයින් කරගෙන කොහොමද අරගෙන යන්නේ කියලා හැම දෙයක්ම මේ ෆ්‍රී සෙමිනාර් එකේදී ඔයාට කියලා දෙනවා. ඉතින් ඔයාගේ ලයිෆ් එක යන්නම් වාලේ යන්නේ නැතිව හැමෝම වැටෙන උගුල් වල වැටෙන්නේ නැතිව ඔයාගේ රූල්ස් වලට අනුකූලව ජීවත් වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඔයා මේ සෙමිනාර් එකේ ඉන්නම ඕනේ. මම ආයෙත් මතක් කරන්නම් මේ සෙමිනාර් එක කම්ප්ලීට්ලි ෆ්‍රී.